අපේ අඳුරනේ මම ඔබ වහන්සේගේ දැනගන්න කැමතියි විශේෂයෙන්ම මේ මෙතනින් එහාට තවත් මම හිතන්නේ ඔබ වහන්සේට හදන්න රාජකීය තෙල් නැහැ. ඔව් ඇත්තටම ඒක ගැන කියනවා නම් රාජ තෙල් 7ම වගේ අපි සකස් කරලා තියෙනවා. එතකොට ඊට එහාට තියෙන්නේ මම අපි කලින් වැඩසටහනක් කරපු විජේ රාජ තෙල. ඊට පස්සේ මහා හස්ති රාජ තෙල. හස්ති රාජ තෙල පිළිබඳවත් අපි නිකන් ඉගියක් දුන්නාම දැන් ඒකත් ලිපි වශයෙන් යනවා අපි ළඟ තියෙනවා කියලා. ඇත්තටම මේ සමහර ඒවා අපි කරුණු සමාජගත කරන්නේ නැත්තේ අපි කරපු ගමන් තියෙනවා කියලා දානවා. ඇත්තටම මේකෙන් මිනිස්සු ගොඩාක් අහු වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ හස්තිරාජ තෙල පිළිබඳව මම ලොකුවට සාකච්ඡා නොකළේ. නමුත් අපිට සකස් කරනවා නම් ඉතුරු වෙලා තියෙන ප්‍රධානම රාජ තෙල් වලට අමතරව තියෙන තෙල් වලින් මහා හස්තිරාජ තෙලයි මහා විජේ රාජ තෙලයි පමණයි. හරි අපේ අඳුරනේ දැන් ඔබ වහන්සේ මම අහන්න හිටියේ ඔබ වහන්සේ දැන් රාජගණයේ තෙල් සියල්ලම වගේ හදලා තියෙන්නේ. ආපස්සට හැරලා බැලුවොත් එහෙම ඔබ වහන්සේට ඒ දේවල් වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔව් ඇත්තටම ගත්තාම දැන් මම මේකෙන් ගත්ත අත්දැකීම් ගොඩක් තියෙනවා. එතකොට අපි ඇත්තට මේ අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරනවා නම් වැඩසටහනක් වශයෙන්ම කරන්න ඕනේ. මොකද ඒ තරම් අත්දැකීම් බහුල දේවල් මම ගත්තා. හැබැයි ප්‍රායෝගිකව ගත්තාම රාජතරංගනී තෙල් එක පාවිච්චි කරපු අයගෙන් 100%ක් හොඳ ප්‍රතිඵල තියෙනවා. අපි ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් කියනවා. එතකොට හෙන රාජ තෙල් එක මහා හෙන රාජ තෙල් එක අපි දීලා තියෙන්නේ ලංකාවේම ගත්තොත් 20කට වගේ බොහොම අඩු ප්‍රමාණයකට ඒකත් අපි කලක් ඒ කියන්නේ හෙන රාජ තෙල් දෙන්නේ නැහැ. ඇත්තටම මහා හෙන රාජ තෙල් ප්‍රායෝගිකව සුදුසු අයට දෙන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක දැක්කොත් හෙට කතා කරයි. නමුත් උත්තරේ ඒක තමයි දැන් මම කියා තියෙන දෙසැම්බර් දෙනවා. සමහර විට දෙසැම්බරුත් ලබන අවුරුද්දට ආයි කල්යයි. ඒ හේතුව තමයි සුදුසු අය පෙරිලා තේරිලා ඉන්න කාලයක් යනවා. එතකොට අවශ්‍යම කෙනා මේකට උනන්දුවක් දක්වනම කෙනා තමයි රැකිලා ඉන්නේ අපිත් එක්ක. නැතුව සල්ලි තිබ්බ පළියට දැන් සමහරු කතා කරලා කියනවා අච්චරක් දෙන්නම් මෙච්චරක් දෙන්නම් අපිට රාජ තෙල් 7ම දෙන්නේ නැහැ. ඒකට අපේ ඒ න්‍යාය ක්‍රමය සල්ලි වලට වෙනස් කරන්න එතනයි වැදගත්කම තියෙන්නේ. ඒකට ඔබතුමා අහපු ප්‍රශ්නෙට ඔය තෙල් වලින් ගත්ත ප්‍රතිඵල. ඒතරම් ප්‍රතිඵල වශයෙන් ගත්තහම මම අත්දැකීම් වශයෙන් ගත්ත ඒවා ගොඩක් තියෙනවා. ඒකට ප්‍රධානම කාරණා කීපයක් මම ඔය හෙන රාජ තෙල ඒ වගේම රාජතරංගනී තෙල ඉරුදැපෙන තෙල භාවිතා කළා විශේෂයෙන්ම ගොඩක් අවස්ථාවල ඇත්තටම කිව්වොත් කඩන්න බැරි නඩු දිනුවා. එතකොට මම ඒකෙදි කියනවා විශේෂයෙන්ම මම ඒකට ලොකු මුදලක් ගන්නවා. හැබැයි සාපේක්ෂව ගත්තාම ලොකු අයගේ. මොකද හේතුව ඒකේ සුදුසු නම් ඒ අයගේ පුළුවන් නම් ඒ වගකීම් බාර ගන්නවා. ඒ වගකීම් බාරගෙන මම කරන්නේ මුදලට මම පින්කමක් කරනවා. මේ කටයුත්තේ වුණත් මගේ අරමුණ ඒකයි. මම විශේෂයෙන්ම මේ තෙල් එක දෙන්නෙත් මගේ ටාගට් එකක් තියෙනවා මෙන්න මේ පින්කමට මෙච්චර මුදලක් මට අවශ්‍යයි. එතකොට මේ මුදල ලැබෙනකම් මම තෙල් එක දෙනවා. මුදල ලැබිච්ච ගමන් තෙල් එක දෙන එක නවත්තනවා. හොඳයි එවනම් ඉතින් ඔන්න ඔබ ඔක්තෝබර් මාසයේ 3 4 5 මේ දින තුනේදී කඩවත සුවත්මා වෙදමැදුරේදී ගෞරවනීය කලේගම රතන විසුද්ධි පොඩි දහඳුරන්ගේ දෑතින්ම මේ දිව්‍ය රාජ තෙල ලබා ගන්න පුළුවන් සුරයක් පමණක් අරගෙන ඉන්න. ඒ වගේම උන්වහන්සේ සාධාරණ මුදලක් පැහැදිලිව සඳහන් කළා රුපියල් 10000ක මුදලකට තමයි මේ ලබා දීම සිදු කරන්න කියන එක.